Easy Japanese. අනේති ළමයි අද සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese YouTube channel එකට. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ජිකන්. නේ ජිකන් කියන වචනේ ඕගොල්ලෝ කලින් ඉගෙන ගත්තා time කියන එකනේ වෙලාව. ඉතින් මේ වෙලාව පාඩමේ තවත් කොටසක් තමයි මේ තියෙන්නේ නන්ජිනි කීයටද කියන අදහස. ඉතින් මේ පාඩම ඉගෙන ගන්න කලින් මම ඔයගලන්ට අලුත් වචන කීපයක් කියලා දීලා ඒ හරහා අපි වාක්‍ය කීපයක් හදමු. ඒත් එක්කම description box එකට මම කලින් lesson එකේ වීඩියෝ එකක් දාන්නම්. එතකොට ඔයගලන්ට ඒකත් බලන්න පුළුවන්. හරි. පළවෙනි වචනේ විදියට අරගෙන තියනවා මම නෙමස්. නේ නෙමස් කියලා කියන්නේ නිදා ගන්නවා. මේ වචනේ මම රෝමජ් වලින් ලියනකොට ලියලා තියෙන්නේ නෙමස්සු නේ අවසානට තියෙන්නේ සු අකුරනේ. නමුත් මේක අපි උච්චාරණය කරනකොට කියනකොට අග තියෙන යු අකුර සයිලන්ට්. ඒ කියන්නේ ඒක අපි උච්චාරණය කරන්නේ නැහැ. එතකොට වචනේ අපි කියන්නේ නෙමස් නෙමස් නෙමස්සු කිව්වොත් ඒ වචනය උච්චාරණය වැරදි. හරි. ඊළඟට දෙවනි ක්‍රියාපදයේ විදියට දෙවනි වචනේ විදියට තියෙන්නේ තබේමස් නේ තබේමස් කනවා. ඊළඟට තුන්වෙනි එක අවසන් වෙනවා ඕවාරීමස් ඕවාරීමස් නේ මේ ක්‍රියාපද තුනක්මයි මම ඔයගොල්ලන්ට අඳුන්ලා දුන්නේ. ඒකේ ඒ තුනේමනේ ක්‍රියාපද වලදී හැම ක්‍රියාපදයකම අග තියෙන යු අකුර සයිලන්ට්. ඒක උච්චාරණය කරන්නේ නැහැ කියලා හොඳටම මතක තියාගන්න. හරි. ඊළඟට මේකෙන් වාක්‍ය හදන්නේ කොහොමද කියලා අපි බැලුවොත් මේ නන්ජිනි කියන වචනයට ළමයි අපිට කෙලින්ම ක්‍රියාපදේ එකතු කරන්න පුළුවන් නේ. නන්ජිනි ප්ලස් මෙතන දීලා තියෙනවා verb කියලා. එතකොට ඒත් එක්කම ඔයගොල්ලන්ට verb කියන්නේ ක්‍රියාපදය. ඒත් එක්කම ඔයගොල්ලන්ට දීලා තියෙනවා වරහන් ඇතුලේ. ඒකට කියන්නේ ජපන් භාෂාවෙන් මොකද? දෝෂි. දෝෂි නේ. මම මෙතනදී ඔයගොල්ලන්ට උදාහරණ වාක්‍යයක් දීලා තියෙනවා ළමයි. නන්ජිනි දෙමස්කා. නන්ජිනි දෙමස්කා නේ කායකෙන්නේ ප්‍රශ්නයක් අහනකොට වාක්‍ය අගට කානිපාතේ පාඩමේදී ඕගොල්ලන්ට මම ඒක විස්තර කරා. කීයටද පිටත් වෙන්නේ? නන්ජිනි දෙමස්කා. හරි. ඊළඟට තව වාක්‍යයක් තියෙනවා නේ අපිට ගන්න පුළුවන් කීයටද නිදාගන්නේ නේ නන්ජිනි නෙමස්කා. නන්ජිනි නෙමස්කා. ඊළඟට දෙවනි වාක්‍ය විදිහට අපි අරගෙන තියෙනවා නන්ජිනි තබෙමස්කා. නන්ජිනි තබෙමස්කා කීයටද කන්නේ? ඕනනම් අපිට මේ වාක්‍ය තව පොඩ්ඩක් වෙනස් කරලා මෙන්න මේ විදිහට තවත් අලුත් වචනයක් එකතු කරන්න පුළුවන්. නානියෝ තබෙමස්කා මොනවාද කන්නේ? අපිට කියන්න පුළුවන් නේ උදේ ආහාරය. උදේ ආහාරය ගන්න නේ. උදේ ආහාරයට අපි කියන අසග්ගොහන්. එතකොට අපිට මෙහෙම ප්‍රශ්නයක් අහන්න බලන් කීයටද උදේ ආහාරය ගන්නෙ නේ. එතකොට අපි උදේ ආහාරය කනවා කියලා කියන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් සිංහලෙන්. ඒ නිසා කීයටද උදේ ආහාරය ගන්නෙ. ඒත් අපි ජපන් භාෂාවේදී අර තබෙමස් කියන වචනේ භාවිතා කරනවා. නන්ජිනි අසගොහන් ඔ තබෙමස්කා. නන්ජිනි අසගොහන් ඔ තබෙමස්කා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙතන දැන් ඕනිපාතය ආවා. ඕනිපාතය ගැන පාඩමේදී මම ඔයගොල්ලන්ට විස්තර කරා ළමයි. ඕනිපාතයේ ක්‍රියාපදයකට පෙර භාවිතා වෙන්නේ මොනවද? දැන් උදාහරණයක් විදිහට කකිමස් කියන්නේ ලියනවනේ. මොනවාද ලියන්නේ කියන එක සම්බන්ධ වෙන්න ඕනේ. දැන් තබෙමස් කියන්නේ කනවා මොනවාද කන්නේ කියලා තියෙන්න ඕනේ. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි ක්‍රියාපදයකට පෙර ඕනිපාතය එන්නේ කියලා පැහැදිලිවම මතක තියාගන්න. හරි. ඒත් එක්කම අවසාන වාක්‍ය විදියට කීයටද අවසන් වෙන්නේ නේ නන්ජිනි ඔවාරිමස්කා. නන්ජිනි ඔවාරිමස්කා. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ළමයි සියලු දෙනාටම සුබ දවසක්. Easy Japanese.